ඉතින් කොහොමද? හැමෝම වෙන්ද වගේ හොඳින් ඇති කියලා නම් මම විශ්වාස කරන්නේ. ඔයා මේ මොහොතේ ඔයාගේ නිවසේ එහෙම නැත්නම් සහන කඳවුරක ජීවත් වුණත් ඔයාගේ ජීවිතේ හිටියටත් වඩා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. බලන හැම පැත්තෙම අපේ ගෙදර ඉඳලත් අපේ ගමේ ඉඳලා වටපිටාව දිහා බැලුවත් දැක්කේ නායයම් එහෙම නැත්නම් මහවැලි ගඟ උතුරලා යට වෙච්ච ගම්බිම් තමයි අපි දැක්කේ. ඉතින් වටපිටාවේ මිනිසුන්ට සිද්ධ වෙච්ච කරදර දිහා හරි කම්පාවෙන් පහුගිය ටිකේම අපි බලාගෙන හිටියා. තව දුරටත් ඒ ගැනම වද වෙවි ඉන්න එකේ තේරුමක් නැහැ කියලා හිතලා තමයි වීඩියෝ එකක් කරන්නම් කියලා හිතුවේ. ඔයා දන්නවද මේ තියෙන්නේ මොනවද කියලා? බැලුමට නම් හරි අපූර්ව මල් වර්ගයක් වගේ තමයි පේන්නේ. කුකුල් කර්මල වලට සමාන මල් වර්ගයක් කියලා තමයි මමත් මුලින් හිතුවේ. හැබැයි මේ තියෙන්නේ කිරිහැන්ද කියන පලා වර්ගය කියලා තමයි මට දැනගන්න ලැබුණේ. තවත් වර්ගයක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකක්ද? ඖෂධීය වටිනාකමකින් ඉහළ පැලෑටියක් තමයි මේ තියෙන්නේ. ඔන්න කොණ්ඩේට ආදරය කරන කෙනෙක් නම් ඔයා මේ මොනවද කියලා බොහෝ වෙලාවට දන්නවා ඇති. ඉතින් මේ ගැන මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් කියලා හිතනවා. මොකද කොණ්ඩේ හරි අපූර්වට වවා ගන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ පැලෑටිය කියන්නේ නිල්ලවරිය පාවිච්චි කරලා හරි අපූර්ව ගුණයෙන් යුක්ත තෙල් හදාගන්න පුළුවන් අපිට. ගොඩක් වෙලාවට ඔයා දැකලා ඇති හිසේ ගල්වන තෙල් වර්ග නිෂ්පාදනය කිරීමේදී නිල්ලවරිය කියන බෙහෙත් වර්ගය යොදා ගන්නවා. ඉතින් මගේ ගෙවත්තේ නිල්ලවරිය ගස් කිහිපයක්ම තියෙනවා. ඉතින් මම ඒ වගේ තෙලුත් හිඳිනවා. බලමු ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. වැස්සත් එක්ක රෝස ගස් වල නම් හරි ලස්සනට මල් පිපිලා තිබුණා. ඒ වුණාට ඉතින් ලස්සනට පිපිලා තියෙන වෙලාවේ නම් වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. මේ වෙද්දි මල් පරවෙන්න ඇවිල්ලා තමයි තියෙන්නේ. ගෙවිලා ගියපු දවස් ටිකේ ඔයාගේ ජීවිතේට මොනතරම් දුක් කරදර බාධක ආවත් මේ වෙද්දි ඔයා ජීවිතේ ආයම නැගිටින්න පටන් අරන් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් ඔයාගේ සිතට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඔයා හරි ආදරෙන් නඩත්තු කරගෙන ආපු ගෙවත්ත මේ වෙනකොට ගොඩක් දුරට විනාශ වෙලා ගිහිල්ලා ඇති ගොඩක් අයගේ. ඉතින් ඒ වැඩ කටයුතු තිබුණටත් වඩා ලස්සනට කරගන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. හැමෝටම ජය වේවා.